ආයෙ නවතින්නේ දෙවනි දියල් එක. හායි අද අපි කටුගඟ තියෙන ලස්සන දියාලි 7ක් බලන්න තමයි යන්නේ. දැන් වෙලාව හරියටම 12:50යි. අපි බුක් කරපු බස් එක 2:40ට කොළඹින් පිටත් වෙනවා. ඒක කොළඹ මහියංගනේ බස් එකක්. ඕගොල්ලන් මේ කටුගඟ දියාලි 7 බලන්න එන කොළඹ ඉඳන් එනවා නම් මෙන්න මේ බස් එක බුක් කරලා එන්න පුළුවන්. මේක 6 වෙද්දි කැන්ඩි වලට එනවා. සහය වගේම තෙල්දෙනියට 6:00 වගේ වෙනකොට යනවා. දැන් අපි ඉන්නේ තෙල්දෙනියේ. දැන් අපි ඊළඟට යන්න ඕනේ තංගප්පුවට. හැබැයි අපි ඊට කලින් මොන හරි කන්න කියලා ආවා. තෙල්දෙනියෙන් අපිට තංගප්පුව බස් එක හම්බුනේ නැති නිසා අපි රංගල බස් එකකට ආවා. ඔයා නුවරින්දන් එන කෙනෙක් නම් නුවරින්දනු තංගප්පුව බස් එක තියෙනවා. ඔයාට දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. අපි කෙලින්ම තෙල්දෙනියට තමයි ආවේ. දැන් අපි ඉන්නේ රංගල. හරියටම තංගප්පුවට කිලෝමීටර් 6ක් තියෙනවා. අපි දැන් ටුක් එකක ඒ දුරේ යන්න ඕනේ. දැන් අපි මේ තංගප්පුවට යන ගමන් මොකද අපි හිතාගෙන ආවේ තංගප්පුව පැත්තෙන් උඩට ගිහිල්ලා අපව රංගල පැත්තට පහළට එන්න. හරි දැන් අපි ඉන්නේ තංගප්පුවට ඇවිල්ලා. දැන් අපි මේ ටිකට් කවුන්ටර් එක ගාව ඉන්න. මට මතක හැටියට ටිකට් එකක් රුපියල් 200යි. හරි දැන් අපි ගමන පටන් ගත්තා. දැන් ඔයගොල්ලෝ ටිකට් කවුන්ටර් එක ගාවින් ආපස්සට ඇවිල්ලා එතන පාරක් තියෙනවා. ඒ පාරේ මෙන්න මේ පෙන්නන තැනින් උඩට තමයි යන්න ඕනේ. ඒක කාගෙන් හරි අහුවත් ඔයගොල්ලන්ට එතනදී එතන ඉන්න අය පෙන්නනවා. ඉතින් ගමන පටන් ගත්ත තැන ඉඳන් උඩට යනකම් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ බෝඩ් බලා ගන්න පුළුවන්. මේ ගමන උඩට යනකම්ම අඩිපාරවල් වගේ හැදලා තියෙනවා. ඒ නිසා අමාරු වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට හොයාගන්න. මට මතක විදිහට නම් කිලෝමීටර් 4ක් වගේ උඩට යන්න ඕනේ. මට හරියටම ගාන මතක නෑ. ඒ වගේ දුරක් යන්න ඕනේ. ඒ යන ගමන් මෙන්න මෙහෙම ලස්සන තැන්වල මම වගේ වාඩි වෙලා යන්නත් පුළුවන්. අපි තංගප්පුවෙන් ගමන පටන් ගත්තේ 10ට විතර. අපි 12:00 වගේ වෙනකොට උඩට ආවා. මේක හරිම ලස්සන මේදුම් පිරිච්ච පැත්තකින් එන්න තියෙන්නේ. ඒ නිසාම තමයි අපි රංගල පැත්තෙන් එන්නේ නැතුව තංගප්පුව පැත්තෙන් උඩට යන්න ආවේ. හැබැයි වැස්ස තියෙන කාලෙට තමයි මේ තරමට ලස්සනට තියෙන්නේ. ගොඩක් පායන කාලෙට නම් මෙච්චර මේදුම් වැහිලා එහෙම නෑ මං හිතන විදිහට. බලන්න ඇත්තටම මේ පාර කොච්චර ලස්සනද කියලා. ඕගොල්ලෝ ලස්සන මල්ලේමත් හම්බෙනවා මෙතෙන් එන ගමන් ඉද්දී. හරිම ලස්සන ගස් තියෙන මේදුම් පිරිච්ච පාරක්. හරිම ලස්සනයි. ඒ එද්දී ඔයගලන්ට මෙන්න මෙහෙම පාලමක් හම්බෙනවා. හැබැයි ඔයගලන් කොටගඟ දියාලි 7 බලන්න යද්දී ඒ පාලමට කලින් තියෙන තැනින් තමයි හැරෙන්න ඕනේ. චුට්ටක් ඉස්සරහින් තියෙන තැනකින් හැරෙන්න ඕනේ. ඒත් අපි කෙලින්ම පතනට ආවා. මොකද මෙතන හරිම ලස්සනයි. අපි යන වෙලාවේ ගොඩක් මේදුම් තිබ්බ නිසා අපිට view එකක් බලා ගන්න බැරි වුණා. මේ පතන ගාමිනුත් පහලට බැහැලිවර වෙලා ඔයගලන්ට දියාල ගාවට යන්න පුළුවන්. හැබැයි මේදුමත් එක්ක අර පාර හරියට ක්ලියර් නැහැ. ඒ නිසා ඔයගොල්ලන් අර පාලමට කලින් හම්බෙන තැනින් ඒ අඩිපාර ගාවින් ගොඩක් ඇතුළට ගියාම ඔයගලන්ට 7 වෙනි දියාලට උඩට යන්න පුළුවන්. ඊට පස්සේ අපි කොහොම හරි ගඟ දිගේ පාරට ඇවිල්ලා මෙන්න මෙහෙම 7 වෙනි දියාල තියෙන තැනට දැන් යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් දියාල ගාවට ආවා. මෙතන මීදුමත් එක්ක අර පහළ ගොඩක් පේන්නේ නැහැ අත. සැරින් සැරේ view එක පේන්න පටන් ගන්නවා. හැබැයි එක විනාඩි 2-3න් ආපහු වෙනස් වෙනවා. මෙතන හරිම ලස්සනයි. ඊට පස්සේ අපි එතනින් පහළට බහින්න පටන් ගත්තා. දැන් දිගටම අපි දියාල ටික බලාගෙන පාරට යන ගමන් තියෙන්නේ. මේ 7 වෙනි දියාල ළඟට අපි යන ගමන් ඉන්නේ. එතකොට මේකේ දිගටම පහළට පොඩි අඩිපාර වගේ තියෙනවා. කැලෙන් ඔයගලන්ට හොයාගෙන යන්න පුළුවන්. මෙතන ඉඳන් දිගටම බෝඩ් ගහලා තියෙනවා. ඒතරේ බෝඩ් වලින් ඔයගලන්ට හොයාගෙන යන්න පුළුවන්. පළවෙනි දියාල තමයි පොඩක් පහළ වෙනින් පාරක යන්න දෙන්නේ. මේ තියෙන 6 වෙනි දියාල. ඒ විදිහට ඔයගලන්ට ඔක්කොම ලකුණු කරලා දෙනවා. මේ 5 වෙනි දියාල එක ගොඩක් ලස්සනයි. ඒක තමයි මම මෙතනදී දැක්කපු ලස්සනම දියාල. ඊට පස්සේ අපි එතන ගොඩක් වෙලා හිටියා. හරිම ලස්සන දියාලක්. ඊට පස්සේ මම පෙන්නන්නේ අනිත් දියාල. ඊට පස්සේ පෙන්නන්නේ ඊළඟ එක. ඊළඟට තියෙන අනිත් එක. අපිට පළවෙනි දියාල බලන්න බැරුණා. මොකද මට නම් මේ වෙලාවේ හොඳටම කකුල් දෙක රිදෙනවා. මට එතන යන්න කම්මැලි. ඒක වෙනින් පාරකින් චුට්ටක් ඇතුළට යන්න ඕනේ. මේ වෙලාව 5:00 විතර ඇති. අපි රංගලින් තමයි ගමන අවසන් කරේ. පළවෙනි දියාලයි ගමේ ඉතුරු ලස්සන තැන් ටිකයි ෆොටෝස් ගන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ ෆෝන් එකේ බැටරිත් නැහැ. රබර් බෑන්ඩ්ස් ඔක්කොම ඔෆ් වෙලා තිබ්බේ. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙමු. බයි.